මීළඟ පන්දුව ලසිත් මාලිංගගේ සුවිශේෂීම යෝක පන්දුවක් වන බව වේදිකරුවා මෙන්ම ප්‍රේක්ෂකයන්ට හොඳින්ම දැන සිටියේය. තම ඉදිරිපාදයේ කෙළවර පතිත වූ පන්දුවට පිත්ත තබන්නටවත් නොහැකි වූ ග්‍රෑන්ඩ් හෝ ලසිත් මාලිංගගේ පිට ලැබූ තොන්වන කඩුල්ල ලෙසින් දැවී යන්නේ මාලිංගගේ සුපිරි යෝක පන්දුව මැද ඉන්න සිප ගන්නා අතරවාරී තම කැරලි කොණ්ඩය ගුවනට මුසු කරමින් අංක 99 ජර්සිය ඇඳගත් ලසිත් මාලිංග පිටියේ දිව යන්නේ 20 කඩුළු ත්‍රිත්ව දෙකක් ලැබූ ලොව පළමු පන්දු යවන්නා ලෙසිනි. නමුත් පන්දුවාරය තුල තව එක් පන්දුවක් ඉතිරිව ඇත. බොහෝ දුරට කඩුළු 3කින් නවතින පන්දු යවන්නන්ටත් වඩා ලසිත් මාලිංග තමා වෙනස් වන බව 2007 දීම ඔප්පු කර පෙන්වා තිබූ නිසාම